අපි මේ වීඩියෝ එකෙන් බලමු නිවැරදිව විත්ඩ්‍රෝ එකක් ලබා ගන්න කොහොමද කියන එක. මුලින්ම මෙනු එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ දකුණු පැත්තේ උඩම settings එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ විත්ඩ්‍රෝ කියන එකට යන්න. අන්න එතකොට ඔයාට විත්ඩ්‍රෝ කියන මෙතඩ් ටික ඕපන් වෙනවා. iPay UPay ඔය සෙට් එක තියෙනවා. ඊට පස්සේ wallets වල ටික තියෙනවා. ඊට පස්සේ cash කියන එක තියෙනවා. මෙන්න මේ cash කියන එක උඩ ක්ලික් කරන්න. හරිද? ඊට පස්සේ මම මෙතෙන්ට විත්ඩ්‍රෝ කරන මුදල ටයිප් කරන්න ඕනි. මම දැන්ට 18000ක් විත්ඩ්‍රෝ කරනවා. ඒක මෙතන ටයිප් කරා. දැන් සිටි කියන එකට කොලම්බෝ කියන එක තෝරන්න. ඊට පස්සේ ස්ට්‍රීට් මේකෙදි රත්නපුර පරකඩුව කියලා තියෙනවා. ඒක තෝරන්න. හරි. ඊට පස්සේ කන්ෆර්ම් කියන බටන් එක බන්න. ඊට පස්සේ රික්වෙස්ට් ක්‍රියේට් සක්සස්ෆුල් කියලා එනවා. දැන් මම ඊමේල් එක ඇඩ් කරලා තියෙන හන්ද තමයි වෙරිෆිකේෂන් කෝඩ් එකක් ආවේ නැත්තේ. ෆෝන් නම්බර් එක ඇඩ් කරලා නැහැ. ඔයා ෆෝන් නම්බර් එකක් ඇඩ් කරලා තියෙනවා නම් මේක එන්න කලින් වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක එතෙන්ට දාලා ඉවරලා ඕකේ කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඒ පේජ් එකේම උඩටම යන්න. හරිද? උඩටම ගියාම ඔයා දාපු විත්ඩ්‍රෝ එක තියෙනවා. ඒක ස්ටේටස් එක මුලින්ම අන්ඩර් රිවිව් කියලා තියෙන්නේ. ඊට පස්සේ කැන්සල් බටන් එකකුත් තියෙනවා. ඒක ඔබන්න යන්න එපා. ඊට පස්සේ මේක රීෆ්‍රෙෂ් කියලා තියෙන මෙතන. මෙන්න මේක උඩ ක්ලික් කරන්න එකපාරක්. අන්න එතකොට ඔයා දාපු විත්ඩ්‍රෝ එක අප්‍රූව් වෙනවා. සමහරලාට මේක රිජෙක්ට් වෙන්න පුළුවන්. රිජෙක්ට් වුණොත් අපි හිතමු මේ අප්‍රූව් නෙමෙයි මෙතන රිජෙක්ට් තියෙන්නේ කියලා. ඒක උඩ ක්ලික් කරන්න ඕනේ. අන්න එතකොට රිජෙක්ට් වෙන්න හේතුව පෙන්නනවා. හරිද? එතකොට ඒක ඔයාට තේරෙන්නේ නැත්නම් ඒක ස්ක්‍රීන්ෂොට් එකක් මට එවන්න. එහෙම නැත්නම් ඒ හේතුව මොකක්ද කියලා බලලා ඔයා ඒ හේතුව හදාගන්න. හරිද? ඒ හේතුව මෙයා කරගන්න පුළුවන්. එක්ක පර්සනල් ප්‍රොෆයිල් එක ෆිල් කරලා නැහැ. එහෙම නැත්නම් බෝනස් එකක් තියෙන ඒක රිජෙක්ට් කරලා නැහැ. ඒ වගේ ප්‍රධාන දෙකේ දෙක ඊට අමතරව තව දේවල් එන්න පුළුවන්. සිකියුරිටි වෙරිෆිකේෂන් අනම්මන. එහෙම આવොත් ඒ ටික හදාගෙන විත්ඩ්‍රෝ එක ගන්න පුළුවන්. හරිද? කොහොම හරි මේක දැන් අපි දාපු විත්ඩ්‍රෝ එක අප්‍රූව් වුණා. ඊට පස්සේ මෙතන get code කෙනෙකුට ක්ලික් කරන්න. ක්ලික් කරලා මෙන්න මේක ස්ක්‍රීන්ෂොට් එකක් කරගන්න. මේක ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන මට දාන්න. හරිද? මට දාලා මෙල්බට් ID එක කොපි කරගන්න ඕනි. ඒකත් ඇප් එකේ මුලටම ඇහිල්ලා මෙතන ධන ලකුණත් එක්ක ගානට වෙන්නවනේ. ඒකට ක්ලික් කරලා මෙන්න මෙතන ඔබා ඉන්දියාට පස්සේ මෙහෙම කොපි කරලා ගන්න පුළුවන්. එතකොට මට අර ඉස්සෙල්ලා දාපු ස්ක්‍රීන්ෂොට් එකයි මෙන්න මේ මෙල්බට් ID එකයි ඔයාගේ බැංක් account number එක ටයිප් කරලා දාන්න. ඊට පස්සේ බැංකුව මොකද්ද ඔයාගේ නම ඒ විස්තර ටික දාගන්න. ඒ ටික දාලා මට WhatsApp කරන්න හරි. එතකොට විත්ඩ්‍රෝ එක මගේ පැත්තෙන් අරගෙන ඉවරලා ඔයාගේ බැංක් account එකට අපි විත්ඩ්‍රෝ එක දාලා දෙනවා. ඒ විදිහට කරන්න ඔයාට එහෙම නැතුව වෙන මෙතඩ් වලින් කරන්න ඕයි නම් iPay UPay වගේ එකෙන් කරගන්න ඕයි නම් ඔයා ඩිපොසිට් එකක් දාගන්න ඕනි. ඩිපොසිට් එකක් දාන්න මෙන්න මේ iPay කියන iPay හරි මොනවා හරි මෙතඩ් එකකින්. හරිද? අපි iPay ගමුකෝ. iPay නම් මේ මෙතඩ් එකෙන් ඩිපොසිට් එකක් දාගන්න ඕනි. දාලා ඉවරලා විත්ඩ්‍රෝ එක ගන්න ඕනි අර විදිහටම තමයි. අර විදිහටම ගිහිල්ලා විත්ඩ්‍රෝ කියන එකට ගිහිල්ලා මෙතන iPay නේ. මෙතනට විත්ඩ්‍රෝ කරන මුදල ඔයාගේ iPay නම්බරේ ඔයාගේ iPay account name එක දීලා කන්ෆර්ම් කරන්න ඕනි. කන්ෆර්ම් කරලා පැය 24ක් වගේ කාලයක් තුළ තමයි එන්නේ. සමහරවිට ඒක විනාඩි 5න් 10න් එන්න පුළුවන්. එහෙම නැත්නම් පැය ගාණක් යන්න පුළුවන්. එහෙම නැත්නම් පැය 24ක් යන්න පුළුවන්. ඒ ගිහිල්ලත් සමහරවිට කැන්සල් වෙන්න පුළුවන්. කැන්සල් වෙලා ඔයාගේ account එනවා අහපොයි සල්ලි එනවා එහෙම වුණොත් ආයෙ විත්ඩ්‍රෝ එක දාන්න ඕනේ. එහෙම නැතුව රිජෙක්ට් වෙලා රිජෙක්ට් වෙන්නේ නැතුව ඔයාගේ සල්ලි account එකට ආවේ නැත්නම් ඔයා කස්ටමර් සපෝට් එකට මැසේජ් දාලා ඔය විස්තර ටික කියන්න ඕනේ. එතකොට ඒකට ලොකු කාලයක් යනවා. ඔයාලට පහසුම සහ ලේසිම විශ්වාසවන්ත විදිහ අපෙන් විත්ඩ්‍රෝ එකක් ගන්න එක. මෙන්න මේ කෑෂ් කියන එකට ගිහිල්ලා මම අර පෙන්නවා වගේ විත්ඩ්‍රෝ එක දාන්න.